ඒ ඉන්නේ පැත්ත කොහෙද කියන්නේ පොඩ්ඩක් පැත්ත කියන්න අමාරුයිනේ. කොහොමද කියන්නේ කියපන්කො හැම පැත්තම එක වගේ. දොරක් නම් තිබ්බ මං බලපාර. නිමා ජීජී කියලා තියෙන්නේ. ඒ ගිමා ඒ පැත්තට ඒ මං ගාවත් කාඩ් එකක් තියෙනවා මේ. කොහොමද ඒක පෙන්වන්නේ? ඒ මේක පෙන්නමු අරුට ගිහිල්ලා මෙහෙම. මල්ලි ඔයා ඒජන්ට් කෙනෙක්ද? එන්න සාදරයෙන් පිළිගන්නවා කියලා දාගයි කටස්සට. $2,000 years later. ඒ ඉන්නේ පැත්ත කොහෙද කියන්නේ පොඩ්ඩක් පැත්ත කියන්න අමාරුයිනේ. කොහොමද කියන්නේ කියපන්කො හැම පැත්තම එක වගේ. උඹත් ඇවිදපන් කවිල්ලා. බා පොඩ්ඩක් බය නැතුව කොහෙද ගියේ උඹ කෙලින්මද ගියේ පොඩ්ඩක් ඒ දැන් මට පාර මතක නැහැ. ඔව් කෙලින්ම ගිහිල්ලා පොඩ්ඩක් මේ ඉස්සරහටම යන්න හැරෙන්න එපා. ඒ යන්න තියෙන පාරෙන් යන්නෝ. එතකොට ඉනිමග තියෙනවා. ඩිස්කෝඩ් එකේ නොටිෆිත් වෙනවා බය වෙලා යනවා බා. ඒ මං ඉස්සරහට එන්නද හිමීට? එන්න ඒ අට ට්‍රැක පනිනවා. ඒ දම අපේ කලින් නෑනේ. ඒ මට කිමාව ගාගන්න බැරුණා නේද? මම අතර මං වුණා. මම මෙතන දැන් මට පඩි දාගන්න නැත්නම්. කෙලින්ම කියන්නේ කෙලින්ම આવොත් බිත්තියන්නේ තියෙන්නේ. හරි ඉතින් හැල්ලා කෙලින්ම ඉන්න පුළුවන්. කොයි පැත්තටද? පැති දෙකක් තියෙනවානේ. දකුණට. බත් කන අත පැත්තටනේ. මොකයි? අයියෝ. කාවද? අරුවෝ ඔයා මං හොයාගෙන තියෙන්නේ ගිමාව නේ මං හොයාගෙන තියෙන අර යකාවක. දැන් හැමතැනම ඇවිදිනවා. අයියෝ මට බෑ උඹ ඉස්සරහට බලන්න ඇඟේ පොඩ්ඩක් ඉස්සරහට බලන්න. සද්ද අඩු කරා. ඒ උ කොයි වගේද මන් දැකලා නෑ හරියට. අර ටේප් වගේ තියෙන එක. දැන් අයියෝ අන්න එපා. කොහොම ඉන්න? මම ඉන්නේ කොලයක් ගාව. මෙයා කවුද මේ ඉන්නේ මගේ ඉස්සරහින්? හරි ඔයා උඹලා දෙන්න එක ළඟ ගිමත් මේ ළඟම ඉන්න ඕනේ. ගිම උඹ ඉස්සල්ලා ආපු පාර මතක නැද්ද? අර කොලේ ගාව. ගිම අර කොලේ ගාවට වරෙන්. අර කොලේ ගාවට වරෙන් උඹ. මම මගේ කොලේ ළඟ ඉන්නේ. වෙන ළඟ ඉන්න ඕනේ. ඒ අසේ මේ ගේම් එකත් බග් වෙනවා බං. යක්කු වගේ පේනවා එපා වෙනවා. මේ පැත්තට අර ඉන්නේ. ඉන්න. මෙහෙම බලපන්. යන්න එපා. ඉන්න. කො? කවුද ඉන්නේ? මේ ඉන්නේ. ඊ බය කර කවුද ආවේ? අඩෝ වගේ පපුව. වර. මේ අතුල් පාරවල වල වැඩි යන්න පාර යකයි. උඹ මගේ පස්සෙන් අරින්. වෙච්චර වයයිද මං? ඔව්වා. මම බග්ගුණාද නෑනේ. හරි ලඩරෙක් ගාවට. යා. මම තවත් එක පාරක් කියනවා. පොඩ්ඩක් ස්ට්‍රීම් ෂෙයාර් දාපල්ලා. ඒ දුවන්න එපා. ඔය තුන් දෙනා කෑලි 3 ගානේ ගනින් ඈ. විජාට ගියා ඊයේ. තුනක් නෑ. ඊයෙන් අරගෙන F එකෙන් අරගෙන මොකද්ද කරන්න ඕනේ? මෙතනට ගෙනින්. හරි ගත්තා. ඊට පස්සේ අරු වෙනවා දැන් ඉතින් හදපන් විජාට. හරි දැන් ඒක මොනවද හදන්නේ? හරි. ළඟට ඇවිල්ලා කොහොමද නගින්නේ? හරි. නගින්න කොහමද? නගින්න බෑ යතුරක් ගන්න දී. යතුර ගත්තම.
එතකොට දැන් යතුරු අරගෙන දැන් මෙතන එළියට යන්න. යම් පාර දන්නේ. පාර හොයන්න. මම දැක්ක දොරක් තියෙනවා. ඒ දොර වෙන්න ඇතිනේ. කොතනද? ඒක අතන. නෑ මතක. අර කළු මෙහෙ කළුවර තනද? මෙහෙ මම ගියා ඒක පැත්තට. මේක හරි තමයි හරව තිබ්බ මම මෙහෙට එත්තා තිබ්බේ දොර නම්. ඒ උඹලා දෙන්නව දැක්කම බය හිතනවා. අමුතු සද්දයක් ආවොත් හෙල්ලෙන්න එපා ආපස්සට යන්න. ඒ මං සවුන්ඩ් ඕෆ් කරලා තියෙන්නේ. ඒක දොරට ගහන සද්දයක් යන්න එපා කියලා. ඉස්සරහට යන්න එපා කියලා කියන්නේ. ඒ වැඩේ කියන්නේ මං සවුන්ඩ් ඕෆ් කරලා තියෙන්නේ. සවුන්ඩ් ඔන් කරගන්න. බෑ බයයි. දොර- ඒ අරු ඉන්න අරු ඉන්න ඒ අරු ඉන්න ඒ දිරු ඊගොබන් මේ මං ගාව ඉන්නේ කවුද? හරි ඔක්කොම ඉන්නේ. උදුවපන් කියලා ඔක්කොම නෑ. මම අතන තනි වුණා. ඌ යනවා විතර. කවුද මං ගාව ඉන්නේ කවුද මේ? හරි අපි තුන්දෙනාම ඉන්නම් බලනක. ඉන්න ඉන්න හරි යංගෝ. කොහෙටද දැන් මෙහෙට ගිහිල්ලා බලමු. යරුන් දෙන්න කොහෙද ගියේ? ඒ වරෙක් දිරුක උතර ඉන්නේ. ඒ නිමා ඉන්නවද? කවුද නිමා කියන එක උඩ පැනපන් නිමා උඩ පැනපන් නිවත් එක්කම ඌ ගියේ මේ පැත්තට. මේ පැත්තට ගියේ. මේ මං හැල්ලා ඉන්නේ මේ පැත්තට ගියේ. අපි එනවා මේ පැත්තට. මන් දැක්කෙත් නෑ ඌ යන ඈ මන් තාම මොකව දැක්කේ නෑ. නෑ ඒ මෙතන ඉන්නත් යම ඕක ඇතුලේ ඉන්නේ. ඉන්නවද මම බලන්නද? ඒක පාටම ළඟට එනවද? නෑ එකපාරට ළඟට එන්නේ නැහැ දුවගෙන ඉන්නේ. අපි දුවගෙන ගිහලා හැංගුණොත් බේරෙන්න පුළුවන්. ඒ කියන්නේ අපිට හතියක් කියන්නේ කෝද? ඒ උඹ තනි වුණා වර නෑ ඉස්සරහ මගෙත් ඉස්සරහට ඇවිල්ලා වමට ඇරියා. මල කෙලිය ඒ ආවුදනට පිටිපස්ස එන්න. බලපන් පිටිපස්ස. වරේ ඒක ඒ හොයා. වහිටපා යන්න එපා හිට ඔදමගේ තට්ටු දාන්නේ. උඹ සවුන්ඩ් බෝඩ් එකේ. මේ මම නේ බං. ඒ යන එක කවුද නිමාද යන්නේ ඔය ෆික්ස් ඉට්. අපි වරෙන්කෝ. මෙතන. දුවපන්. ඉන්නවා. ඒ උඹල දෙන්න මාව දාලා ගියාද නෑ මං ගාවින් දීවකද? මම්මා කිව්වේ නම බඩු වෙනම බඩු. මම දැක්කා. කෑවා මාව කෑවා හරි. දුවපා බං බලාගෙන ඉන්න දුවපා මං ඉවරයි. හරි අරුණක් බඩු හරි. ඉවරයි වක්. අඩෝ විසටික ආවම් මං ගාවට. මේ නෙවෙයි බා. මේ පැත්තේ හිටියේ. ඒ මං ආපු පැත්තට එනකෝ හරි බයෙන් ආයමෝ. බය මාත් තේරෙද ඉරාවට බලා ඉන්න මාවත් බය කරන්න බලා ඈ. කොටකොස් ගියා. ලෝල්. මේ පාර සෙට් එක එකට යන්නේ. වරේ එකට සමානින් තලකි. එළවුනේ මොකද? අරු කෑවන එක පාට එන්නම් දැක්කෑ ඌ නිකන් කෝටු එකක් වගේනේ. මම ඔච්චර වෙලාවක් ඌ දැක්කේ නෑ යාලෝ. කෑවට පස්සේ තමයි දැක්කනේ මම දැක්කා හැදින් මේ ගිමා නෑ මෙයා ගාවට එනවා නිමාගේ පැත්තට. මං එතකොටම දීවා. දැන් ගිහිල්ලාම පාර කටපාඩම්ම. ඒ සේව් වෙලාද එතකොට ප්‍රෝග්‍රස් එක ඔව්. මෙතනින් ඒතර නෙවෙයි යතුරු ගන්න ඕනේ. යතුරු ගත්තානේ දැන්. යතුරු ගත්තා මෙතනින් එක්සිට් වෙන්න කියලානේ අර කොලේ තිබ්බේ ෆික්ෂන් එක්සිට් කියලානේ තිබ්බේ. උඹලා මේ තුනම දාලා හැදුවද? ඊයෝ බබා. දොරක් තියෙනවා දොරක් තියෙනවා. F බබා මේක ළඟට ඇවිල්ලා F බබා අර රතු රවුම් කොටුවේ මේ වුණාට පස්සේ. ඒ දොරක් තියෙනවා. දොරක් නෙමෙයි. ඔයා නැංගනේ මේකට. මම නැගලා කාඩ් එකක් ගත්තා. මෙන්න මේ කාඩ් එක ගත්තේ කො එක.
කොහොමද මේ මල්ලි කාඩ් එක පෙන්වන්න? දැන් ඉස්සල්ලාම කාඩ් එකක් ගත්තනේ කෝ එක පෙන්නනවා. මමද මොකෙන්ද පෙන්වන්නේ? නෑ ආමිදී. යතුරක්ද තියන්නේ ඒකේ? ඉන්න මේ මොකද්ද තියෙන්නේ බලපන්. කෝ පේන්නේ ඕකෝ ඇයි යන්නේ? මේ දොරක් නම් තිබ්බ මම බලපාර. නිමා ජීජී කියලා තියෙන්නේ. ගිමා මේ පැත්තට හරිය. මංගාවත් කාඩ් එකක් තියෙනවා මේ. කොහොමද ඒක පෙන්වන්නේ? ඒ 100ක බනාව. අම්මට සෙත්. 2000 ගිමා තියෙනවා. ඒ දුන මේකෙන් නගින්න බැයිද බං? ඒ නිමා මේකේ ඉන්වෙන්ටරි එකක් තියනවද? උනේ. මොකෙන්ද බයි ඉන්වෙන්ටරි බලන්නේ? අයියගෙන්. අයිද? හා. මේකේ පැත්තක් පෙන්වන්නේ නැහැ වගේ හැඟීමක් දැනෙනවා. මටත් තේනවා. නිමා මේ ඉතුරු පැත්තේ මොකද්ද තියෙන්නේ කියලා කියන්නකෝ. මේ පැත්තේ මොලයක් තියෙන අපිට පිස්සු හැදුනාද කියලා පෙන්නන්න. ඒකේ මොනවත් කරන්න නෑන්නේ ඒකේ. නෑ. වරේ නිමා නේ දිනුක වරේ. ආවා. ඒ දුවන්ට එපා. ඒ දැන් කොහෙටද යන්න ඕන? දොරකාවට කියලා වැඩකුත් නෑනේ. අපි ආපස්සට යමු. ඒ වැඩි කරන්න එපා කඩු කරන්න. ඒ හරි. දුවන්ට. ආඩේ මාව වුණා. දැන් දුවපන් බලන්න. අද ගිවා වරෙන්. හරි ඔතන ඉන්නේ. ඔතන එහා පැත්තේ ඉන්නේ. ඔතන අස්සින් ඉන්නේ. කවුද? හරි. දැන් ඵලයන් ගිහලා පාර හොයාගනි. ඒ කොහෙටද යන්න ඕනේ දැන්? මේක පෙන්නමු අර උඩ ගිහිල්ලා මෙහෙම. මල්ලි ඔයා ඒජන්ට් කෙනෙක්ද? එන්න. සාදරයෙන් පිළිගන්නවා කියලා දාගයි කටස්සට. ඒ ගිවා කොහෙටද යන්නේ? ඒ නිමා පාර කියපා. කෙලින් ඵලයන්. ආයේ දන්නවනේ කෙලින් ඵලයන් ආයි කියන්නේ. මෙතනින් කොහෙටද කෙලින්ද? ඔතනින් එහාට දකුණට හැරියා. බත් කන අත පැත්තට හැරියා. කෙලින් ගිහිල්ලා බත් කන අත පැත්තට. ඔය පැත්තේ අකා ඉන්නා වගේ හැඟීමක් දැනෙනවා මට විතරද? මේ හැරුණ තැපාලෙන් දුවපන් හරිද? මම මූදියා බල්ලා කියන්න දෙපැත්ත බල්ලා ඉන්නවද කියලා හරියම. දිනක දිහා බලපන් මං උගේ පිටිපස්සෙන් එන්නේ. නෑ සේෆ්. දොර තියෙනවා. දොර තියෙනවා මාත් එක්ක. ඵලයන්. දොර ඇල්ලලා තියෙන්නේ ඵලයන්. මේස් එකක්ද මේ තියෙන්නේ? ඔතනින් වැටෙන්නේ නැති වෙන්න ඵලයන්. ඒ ඩොඩ් ගානවනේ. වැටෙන්නේ නැතුව කෙලින් ඵලයන්. වැටුණා බං. මාත් වැටුණා. කොහෙද ස්පෝන් උනේ? හරි අපි දැන් එකට ඉන්නේ. ඒකට ඉන්නේ. ආර පිටිපස්ස ඉතලක් තියෙනවා. ඉතලක් බලන්න. අර තියෙන්නේ ඉතලක්. මෙහෙම ඉතලක් තියෙනවා. මෙහෙනේ? ඔව් ඉතලක් තියෙන්නේ. ඊතලක් කොහෙද යන්නේ මෙතනින්ද? ඊතලක් ගහලා තියෙන්නේ නම් හොඳකට නෙමෙයි වගේ කමන්නේ යම්කෝ. ඒක තමයි. පිටිපස්සත් මෙහෙත් ඊතලක් තියෙනවා. මේ මම නම් මේ ඊතල සුවර් කරන්නේ අතනත් ඊතලක් තියෙනවා. හරි ඉක්කන්ඩේවා. මේ දුවන්න බෑ දිව. හති දැම්මොත් ඉවරයි. ඕනේ ඊට පස්සේ දුවා ගන්න බැරි වෙනවනේ. මේ අතුල් පාරේ යන්න ඕනේ. ඔය අතුල් පාරෙන් ඵල. හදිසි මොකක් හරි ආවොත් හැංගෙන්න පුළුවන්. මේකද? නෑ මේ ඊතල තියෙන මේ පැත්තේ ඊතල තියෙනවා. හරි. මට බයයි. ඔව්දුම්. මෙහෙන් දාන්න. තව ඊතලයක් තියෙනවද බලපන්. ඊතලයක් තියෙනවා. නෑ. ඇතුලේ රීස්පෝන් වෙනවා. අර ගැතුලටද? උඩට ඵලයන් ගිමා උඩට ඵලයන්. ගියා. හරි ඇතුලට ඵලයන්. හරි ගිමා. නැවෙන්නේ මොකද?
හම්මෝ ඒ නැමෙන්නේ මොකෙන්ද නැමෙන්නේ කන්ට්‍රෝල් මොකෙන්ද? එක කොන්ට්‍රෝල් කෝ එන්න මේ හරි කොල්ලයක් ඇති මොකක් හරි මෙති කෝ චෙක් එවරිවන් සයිඩී හරි මේක ඉන්න අපි වගේ මේක ඒ කියන්නේ ඒ වගේම අපි වගේම කහපාට ඇඳන් ඉන්න එක අයිඩි එක චෙක් කරන්න කියන කට්ටිය හොයාගන්න ඌ අපිව කනවා එච්චර දෙයක් ඕනේ අඳුරන එක උඩ පැන අපේ උඩ පැනපන් හරිනේ හැම වෙලේම උඩ කරනවා. ඒ ලෝල් නම් වෙන්න එපා පුතේ. ඒ අයිඩි එක එච්චර දෙයක් නැහැ එච්චර දෙයක් නැහැ කන්ට්‍රෝල් වෙලා නෑ එකෙන් නැගිටලා ඉඳපන් අනිත් ඒවා කන්ට්‍රෝල් වෙලා වතුර සද්ද කරන්න එපා. උතන වතුර ගොඩේ ඉන්නේ උඹ. මෙහාට හිටපන් නිමා තනියම යන්න එපා හරි. ඒ දිනුක වරෙන් කළුවරයි පුතේ. මේකේ දුවන් ටයිම් එපාද? නෑනේ දුවගෙන වරේ දොරක් කැරියා ඔය පැක් ගනින් මොනවද මේ මට නම් මොනවත් හම්බුන්නේ නැහැ ඉතින්. ඒ මේක දාගන්න බෑද කන්ට්‍රෝල් මොකෙන්ද දාගන්න ඇතුළට අයියගෙන් බෑක් පැක් එකට දා. එකෙක්ට ඕන් බිමට දැම්ම එක. ගනි. නැති එක ගනි. හරි. මේක සස් වගේ මේ නැමිලා ඉන්න ඉතිය බලපංකෝ. ඊ කෝ මේ මම නැමෙන්නේ මේ ID එක මේ ID එක ID වෙන්න බා. ID තියෙන ID අයිඩි වෙන්න බා තියෙන කොහෙ ඇගිටලා වෙන්න බා ඊ මම නා මූනේ මුට එඩි තියමු. මුසස් කෝ ID එක කෝ පිටිපස්ස ඇඩ්ඩා කියලා තියෙනවා ඒ මට වෙන්නේ නැහැ කෝ ඒ මට වෙන්න හරි ඔයාලගේ වෙන්න කෝ උඹගේ නම විතරයි තියෙන්නේ කෝ අංකේ ඕනි අංකේ කෝ ඔයාගේ තංගේ තමයි කෝ මොනවද බලන්නේ කරන්නේ හරි සස් නෑ මෙයා වැඩි දන්නවා සස් නෑ නැගිටින්න බෑ මුල් තැන ගන්න කවුරුරි මං ගන්න මට දොරවල් යන්න ඒ දොරක් අරින්නේ කොහොමද හදිස්සියට ඒ දොරක් අරින්නේ ඒ වරේ දිනුක මෙතන ලොකස් හැංගෙන්න හැංගෙන්න නේ ඒවා තියෙන ලෝල් ටෝච් එකක් තියෙනවා මං ගන්නවා ඒ පල්ලයන්ක එක ඇතුළට ඒ මූ සස්සගේ හෙල්ලෙන්නේ නැතුව ඉන්න ඒ කිව්වා මේ අර පැත්තේ මේවා ලයිට් පත් වෙන ඩිම් වෙනා බය මේ ටෝච් එක ඔන් කරන්න කොහොමද ටෝච් මට ටෝච් එකක් තියෙනවානේ මේවා ඕපන් කරන්න බෑනේ ඒ ටෝච් එක ඔන් කරන්න කොහොමද බං නිකන් රයිට් මේ කවුද මේ බලාගෙන ඉන්නේ මූසස් නෑ ටෝච් පත්තු ගන්න සස් නෙවෙයි ඒ ටෝච් එක අතේ තියාගත්තා නම් හරිය කවුල්ද වැඩේ එතකොට බෑ අරුගාවක් තිබ්බොත් යක් මොකද්ද බයි එක පාට අපු සද්දේ ඉතින් මට නම් දන්නේ මන්න සවුන්ඩ් ඕෆ් කරලා තියෙන්නේ සවුන්ඩ් දාගනින් ඒක තමයි හොඳ උඹට ඇහෙන්නේ නැනවද නැද්ද කියලා කවන්නේ මං උඹලත් එක්ක යන තරමට මට හොඳයි දැනට කවුරුත් නෑ ඒ මේරල සංගේ ඇතුළට දාගනින් බා කාර් තියෙනවා ඊ වතුර පාගන්න එපා ෆක් ඊ මාව පිටිපස්සේ යවන්න එපා මම ඉස්සරහට ගන්න මට ඔය එක ගෙදෙනවා නිමා තනියම යන්න එපා ඊ මේක මේ බොත්තමද්ද මේ තියෙන්නේ අනේ මන්ද කොල්ල පාට තියෙනවා මේ පැත්තට යන්න කියලා කියන්නේ ඒ වතුර පාගන්න නැතුව ජීපේ වරේ මේ නම් පාකින් එකක් ඒ හින්දා වෙන්න ඇතිනේ ඒ සේෆ්ටි කියලා එකක් තියෙනවා ඒක බණ්ඩද කොල්ල රතු තිබ්බා එතන මේ මෙතන එකක් තියෙනවා මේ මෙතන එකක් තියෙනවා නිමා යන්න බෑ මේ කාර්
කාර්වල මොකක් හරි කරන්න තියෙනවා කියලා කියන. කාර් වල පාට රතු නිල් රතු නෑ නෑ මේ ඒ අර කවුද මේක ස්ක්‍රීන් එක බලාගෙන ඉන්න කාට කිව්වම පාට ටික මතක තියාගන්න කියලා. ඔයසෙත් පාට ටික මතක තියාගන්න. මෙතන තියෙන්නේ කාර් රතු නිල්ල ගන්නේ. ඕන නිල් රතු. එකයි රතු නිල් මේ මට විතරද මේ සද්දයක් එන්නේ. ඩොන් ඒ මට එක සස් වගේ ඒ ටෝච් එක ගහපන් ටෝච් එක ගහලා ඉගෙනද ආගම්මක් එන්න හරි හරි ඒ මම මේ කාර් එක ඇතුලේ බග් වුණානේ බා. ඒ එක අර තනියම යනවා බා. මම ඒ නිවා මරේ ඒ මාව වඩා ගන්නවා දැන් නම් බයයි. ඒ මම පිටිපස්සෙන් එන්නේ ඔයාලා ඉස්සරහා බලන් යම් මම පිටිපස්ස බලනවා. ටෝච් ඔෆ් කරගන්න. ටෝච් ඔෆ් කරගන්න. මොකද්ද ටෝච් ඔෆ් කරගන්න. අරකේ තිබ්බේ කොළ රතු නිල් රතු. හරි යකෝ. රතු නිල් රතු යකෝ උඹලට පාටක් මතක තියාගන්න බෑ. ඒ අර කොළ රතු එක්කුත් තිබ්බනේ. ඒ ඕක දැන් දාපන්. ඒ තනික අනේවට අඩු දැන් නම් ID බලපන් ID. මේ ID තියෙන කොහොමගේ ටෝච් ID එක නෑ. ගහපන් මුන්ට. මුගේ ID නෑ. ඒ ID නැති එකක් හොද යමු. කොහෙද ඔය පාර මැද ඉන්නේ කයින් යා? කවුද? මල්ලි හරියට ඉස්සරහයි. සයිමන්. කවුරුත් මොකද දැක්කේ නෑ. හරියට ඇයි? සයිමන්. ඒ ආ, කියන්න එපා. ඒ යනවා. ඒකෙක් ඉන්නවා. එනවා ඒ දොරල්ල දිවා වා